ඔයාලා දන්නවද? බබාගේ පර වැඩි කර ගන්න ඕන ප්‍රෝටීන් සහ විටමින් සියල්ලම එකම පිඟානකින් ලබා දෙන්න පුළුවන් කියලා. අද මම බබාට හදන්නේ කඩල මුං ඇට මුරුංග කොළ වගේ ගුණ දේවල් පිරුණු විශේෂ පෝෂණීය බත් එකක්. අපි අද බලමු මේ විශේෂ බත් එක මම කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම අරන් තියෙනවා කුරුළු තුඩ සහල්. මේ සාමාන්‍ය සහල් වලට වඩා පෝෂණීය ගුණයෙන් ඉහළයි. කුරුළු තුඩ සහල් යනු දරුවාගේ වර්ධනයට අවශ්‍ය සම්පූර්ණ පෝෂණය ලබා දිය හැකි ඉතා වටිනා දේශීය ආහාරයක්. මේ හාල් වර්ගය දරුවාට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. සාමාන්‍ය සුදු සහල් වලට වඩා මේ විටමින් B කාණ්ඩයේ විටමින් යකඩ සිංක් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වලින් ඉතාමත් පොහොසත්. ඒ වගේම දරුවාගේ ස්නායු පද්ධතිය සහ මොළයේ වර්ධනයට අවශ්‍ය අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථ මෙහි අඩංගු වෙනවා. ඊළඟට මම අරන් තියෙනවා කැරට්. කැරට් කියන්නේ බබාගේ ඇස්වල පෙනීම වර්ධනය කරන්න වගේම ප්‍රතිශක්තිය වැඩි කරන්න තියෙන ස්වභාවික ඔසුවක්. ඒ විතරක් නෙමෙයි මේක බබාගේ සම නිරෝගීව තියාගන්නත් උදව් වෙනවා. අද මම මේ බත් එකට එකතු කරන විශේෂ එළවලුවක් තමයි මේ බටර්නට් ස්ක්වෂ් කියන්නේ. බතල්වල වගේම බබාගේ ඇස්වල පෙනීමට සහ ශරීරයේ බර නිරෝගීව වැඩි කරන්න අවශ්‍ය විටමින් A සහ ප්‍රතිඔක්සි කාරක මෙහි බහුලව අඩංගු වෙනවා. මේක තම්බලා පොඩි කරලා ගත්තාම හරිම මෘදුයි. ක්‍රීම් වැනි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක නිසා බබාට ගිලින්න හරිම පහසුයි. ඒ වගේම තමයි මේකේ තියෙන ස්වභාවික පැණි රසයට බබාලා හරිම කැමතියි. ඔයාගේ බබාත් කෑම කන්න අකමැති වගේ නම් මේ වගේ ලොලුවක් දීලා රසය වෙනස් කරලා බලන්න. ඊළඟට මම අරන් තියෙනවා කඩල මුං ඇට ඒ වගේම අපේ දේශීය මුරුංග කොළ. මුරුංග කොළ විටමින් සහ ඛනිජ ලවණ අතරින් ඉතාමත් ඉහළයි. ඒ නිසා මේක දරුවාගේ රුධිරය පිරිසිදු කරමින් නිරෝගී වර්ධනයට ගොඩක් උදව් වෙනවා. කඩල සහ මුං ඇට කියන්නේ ප්‍රෝටීන් සහ යකඩ පිරුණු ආහාරයක්. දරුවාගේ වර්ධනයට අවශ්‍ය යකඩ මේකේ බහුලව ලැබෙනවා. මේවා ශාකමය ප්‍රෝටීන් සහ යකඩ පිරුණු ආහාර. දරුවාගේ වර්ධනයට අවශ්‍ය යකඩ ගොඩක් මේකේ බහුලව තිබෙනවා. කඩල මුං ඇට වගේ දෙයක් දෙද්දී විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි මුලින්ම පැය 8ක්වත් පෙඟෙන්න තියන්න ඕන. දැන් මම කුරුළු තුඩ සහල් ටිකයි පැය කිහිපයක් පෙඟවූ කඩල සහ මුං ඇටයි ඊට අමතරව නැව් මුරුංග කොළ කැරට් සහ වට්ටක්ක එකතු කරලා මේක හොඳින් තම්බගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ වගේ මෑෂ් එකකට දාලා මේක හොඳට චූටි කෑලි වලටත් වඩා පොඩි වෙනකන් මේක හොඳට පොඩි කරගන්නවා. මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි සියලුම අමුද්‍රව්‍ය එකට තැම්බෙනකොට ඒ රසයන් එකිනෙකට මුස්සු වෙලා ඉතාමත් ගුණදායක පෝෂණීය මිශ්‍රණයක් හැදෙන එක. ඒ වගේම මේ විදිහට එකට තම්බලා මෑෂ් එකෙන් මෑෂ් කරලා ගත්තාම දරුවට ලැබෙන පෝෂණය එකම වෙලාවකදී සම්පූර්ණයෙන්ම ලැබෙනවා. මේ විදිහට මෑෂ් එකෙන් මෑෂ් කරලා පෙනේරකින් පෙරලා හොඳින් පොඩි කරගත්තාම ආහාරයේ කිසිම ගැටිත්තක් ඉතිරි වෙන්නේ නැහැ. දරුවාට ඉතා සියුම්ම සහ ආරක්ෂිතව ආහාරය ගිලින්න පුළුවන් වෙන්න මේක ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම මේ ක්‍රමයෙන් අපට පුළුවන් දරුවාගේ ආහාර වේලෙහි පිරිසිදු බව සහ ගුණාත්මක භාවය උපරිමයෙන්ම රැකගන්න. මේ පෝෂණීය මිශ්‍රණය දරුවාගේ මෝලය සම සහ ශරීරය නිරෝගීමත්ව තබනවා. අපි දැන් බලමු ඇයි මම මේ දේවල් එකම බත් එක්කට එකතු කරන්නේ කියලා. ඒකට හේතුව තමයි මගේ බබාට අවශ්‍ය පෝෂණය එකම වෙලාවකින් ලබා දීම. මම මේ බත් එකට එකතු කරපු දේවල් වල ගුණය අපි දැන් බලමු. කුරුළු තුඩ හාල් කියන්නේ බබාගේ කුඩා බඩවැල් වලට පහසුවෙන් දිරවන්න පුළුවන් වගේම ශක්තිය ලබා දෙන හොඳම දේශීය සහල් වර්ගයක්. බතල සහ කැරට් මේවා බබාගේ ඇස්වල පෙනීමේ වර්ධනයට සහ ශරීරයේ බර නිරෝගී වැඩි කරන්න ගොඩක් උදව් වෙනවා. මම මේකට එකතු කරපු තවත් දෙයක් තමයි මුරුංග කොළ කියන්නේ. මේක තමයි මේ බත් එකේ රහස. මුරුංග කොළ කියන්නේ ස්වභාවිකම විටමින් කැප්සූලයක් වගේ දෙයක්. මෙහි යකඩ සහ කැල්සියම් බහුලව තියෙනවා. අස්ථි වර්ධනයට වගේම ස්වභාවික ප්‍රතිශක්තියක් ලබා දීමට මුරුංග කොළවලට පුළුවන්. ඒ නිසා අපේ දරුවන්ගේ ආහාර වේලට මේ එකතු කිරීම ඉතාමත් වැදගත්. අපේ බත් එකේ හරිම පදමාවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තමයි මම මගේ බබාට දෙන්න කෑම වේල. දැන් මේ බත් එක හරිම පදමට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක බබාට පහසුවෙන් ගිලින්න පුළුවන් වෙන විදිහට හොඳින් මෑෂ් වෙලයි තියෙන්නේ.
මේ තියෙන්නේ මම මගේ බබාට හදාගත්ත පෝෂණ ගුණයෙන් පිරුණු බත් එක. මේ විදිහට හැම අමුද්‍රව්‍යකින්ම බබාට ලැබෙන වෙනස්ම වූ පෝෂණයක්. ඉතින් එක එක කෑම වෙන වෙනම දෙනවට වඩා මේ විදිහට එකතු කරලා හදනකොට බබාට සමබල ආහාර වේලක් ලැබෙනවා. ගෙදර තියෙන දේවල් වලින් හරිම පිරිසිදුව ආදරයෙන් මේ වගේ ආහාරයක් ඔයාගේ බබාටත් හදලා දෙන්න. මේ වගේ සරල දේශීය ආහාර වේලකින් ඔබේ දරුවා නිරෝගීව ක්‍රියාශීලීව වැඩෙන හැටි ඔයාටම බලාගන්න පුළුවන් වෙයි. අපේ මේ වීඩියෝ ඔයාගේ යාළුවන්ටත් උදව්වක් වෙන්න ෂෙයා කරන්න. දරුවාගේ වර්ධනය ගැන මේ වගේ තවත් පෝෂණීය තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔබේ දරුවා නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා. ඔබට සුබ දවසක්.